ඓතිහාසික මාතලේ පුරවරේ යටවත්ත කොට්ටාසේ රතරව ග්‍රාමයේ අඩි 10ක් පමණ සුන්දර කඳුමුදුනේ ඒ දකුණු ආසියාවේ ප්‍රථම වතාවට මුතු කොඩයක් යට නෙළෙමි පවතිනා වූ සුවිසා සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේත් සංකස්සපුර සිට විහිදා දක්වන බුද්ධ ප්‍රතිමා වහන්සේත් අසු මහා සායකයන් වහන්සේලා පිරිවැය වෙන ස්ථානයයි මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ බුදු පිළිමේ කටයුතු ආරම්භ කරලා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීපාද පත්මය ඉදිවෙන ස්ථානය. ඒ සීපාතුල ඉදිවෙන ස්ථානය. ඉදි කරලා ඉන් අනතුරුව පිළිමේ අනික් කටයුතු අපි ආරම්භ කරනවා. අද අපේ තරුණ ළමයි කීපෙදුණු ඒ මහත්මයෙකුත් ඇවිල්ලා මේ සඳහා උදව් උපකාර කරනවා. තව පල්ලෙහා වැලිය දෙනු පාසල නමල 3 දෙනෙක් ඇවිල්ලා අද උතුම් 15ක පොහොරදා මැදින්පුර 15ක පොහොරදා තමයි ඓතිහාසික වලගම්බා වේරරජ මහ විහාරස්ථාන මේ සිදුවෙනු ලබන්නේ. සදහවත් ගුණවන්ත බෞද්ධ පින්වතුන්ට මේ සඳහා එකතු වෙන්න පුළුවන් එන්න සහාය ලබා දෙන්න ආධාර උපකාර කරන්න. ඉතින් මේ පිළිමේ ඉදි වෙනකොට ඉතා ලස්සනයි. අපි මේ ස්ථානය නම් කරලා තියෙන්නේ තවසිසා වෙහෙර නමින්. තවසිසා වෙහෙර නමින් තමයි මේ ස්ථානය ඉදි වෙන ස්ථාන නම් කරලා තියෙන්නේ. උඩට වලාකුළු බැමි ආදී ඉදි වෙලා ඒ දෙවිවරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලැබීමට වැඩම කරන ආරාධනා කරන ස්ථානය තමයි ඊළඟට ඉදි වෙන ලබන්නේ. මේ පල්ලේ හරිය මේ මුතුකුඩේ තමයි මේ සකසන්නලා තියෙන භාගෙට මේ පිළිම ඉදි වෙන ස්ථානය. ඉතින් මේ කටයුතු අපි ටික ටික පරක්කු වුණා. නමුත් දැන් ටිකෙන් ටික අපි කරගෙන යනවා. ඉතින් සදහැවත් ගුණවන්ත සත්පුරුෂ බෞද්ධ පින්වතුන්ට පින්වත් මේ සම්බාස්වරුන්ට එකතු වෙන්න ශ්‍රමයෙන් දායකත්වය ලබා දීලා ඇහිලා මේ සඳහා එකතු වෙන්න මේ දුෂ්කර ප්‍රදේශයක තමයි මේ ස්ථාන පිහිටා තිබෙන්නේ. දුෂ්කර වුණාට ඉස්සර දුෂ්කරයි දැන් දුෂ්කර නෑ. පාරවල් දෙකක් දෙපැත්තෙන් තියෙනවා. පඩි 340ක් නැගලා එන්න තිබ්බ ස්ථානයක්. ඉතා වටිනා කියන ලස්සන සුන්දර පරිසරයක් තමයි මේ තියෙන්නේ. ගස් කොළින් වලින් වට වෙලා ඒ වගේ කඳු පන්තින් වට වෙලා තියෙන මේ ස්ථානය. එනවා නම් එන්න මාත්‍රිය පැත්තෙන් ඇවිල්ලා ගලේවල පාරේ රාත්‍රියයිලා එන්න පුළුවන්. කුරුණෑගලාව පත්කින් ගස් කොටු හරහා එන්න පුළුවන්. මාත්‍රිය හරහා එනවා නම් නෝට් මාත්‍රියෙන් බහලා එන්න පුළුවන්. ඒ ස්ථාන වලින් එන්න පුළුවන්. ඇවිල්ලා මේවා දැක බලා ගන්න. පින් අනුමෝදන් එන්න මතක් කරනවා. ඉතින් මේ වගේ දේවල් ඉදි වෙන්නේ ඉතා කලාතුරකින් තමයි. දකුණු ආසියාවේ ප්‍රථම වතාවට තමයි මුතු කුඩයක් යට මේ වගේ පිළිමයක් ඉදි වෙන්නේ. ඉතින් අඩි 100ක් අඩි 30ක ගල් තලාවක් විදලා ඒ ගල් තලාව උඩ ගොඩනැගිල්ලක් ගහලා එයින් එහා තමයි පිළිමේ අඩි 70කට 80කට වගේ ඉදි වෙන්නේ. ඉතින් තව ටික ඉදි වෙනවා. මේ අද ටිකෙන් ටික අපි වැඩ ආරම්භ කළා. ටිකෙන් ටික ඉදි කරගෙන යන නෙලාගෙන යන වෙලාව. ඉතින් ඒ සඳහා අපිට සිමෙන්ති මිටි අවශ්‍ය වෙනවා. වැලි කියුබ් අවශ්‍ය වෙනවා. මෙටල් කියුබ් අවශ්‍ය වෙනවා. ඒ වගේම ශ්‍රම දායකත්වය අවශ්‍ය වෙනවා. විශේෂ ශ්‍රම දායකත්වය ගොඩාක් අවශ්‍ය වෙනවා. මතක් කරනවා ඒ සුන්දර ඓතිහාසික වලගම්බා වේරරජ මහා විහාරස්ථානට සෑමදාම එකතු වෙලා ඔබලගේ සහාය ලබා දෙන්න. netim බුදුරුවක් කඳු මුදුනේ දකින්න හදින් දනක් දෙමු අපි බුදුරුව නෙලන යන තේමාවෙන් ඔයත් එකතු වෙන්න පුළුවන්. අපිට පිළිමේ සඳහා ගණාඩිය සඳහා මුදලක් අය කරලා තියෙනවා. 25000ක මුදලක්. ඒ මුදල ලබා දෙන පින්නතුන්ට වසර 2 කාලයක් දෙනවා. ඒ මුදල ලබා දෙන පින්නතුන්ගේ සියලු නම් ඒ පල්ලෙහා තියෙන ගල් තලාව අපි කොටුණු ලබන පල්ලෙහා තියෙන ගල් තලාවට තමන්ගේ නම තමන්ට කොයි කාලෙක ඇවිල්ලා ඒ නම් බලා ගන්න පුළුවන්. තමන්ගේ නම බලලා උදව් උපකාරන්න පුළුවන්. ඉතින් මේ සුන්දර ගල් තලාවක් තමයි පල්ලෙහා පොකුණ තියෙන්නේ. ඉතින් මේව බලන්න සහාය ලබා දෙන්න මතක් කරන විහාරාධිපති නායකහණන් වහන්සේගේ දුරකථන අංක මතක් කරන නම් දෙල්ගොල්ලේ සීලානන්ද නායක හාමුදුරුවෝ 071 478යි 41යි 41. මම රත්නපුර තිලකානන්ද හිමි 071 339 4003 යන දුරකථන අංකයට කතා කරන්න. නැත්නම් 077යි 508යි 3779 යන දුරකථන අංකයට කතා කරන්න. කතා කරලා ඔබලගේ සහාය ලබා දෙන්න. මේව බලන්න මේ සහාය ලබා දෙන්න කියලා මතක් කරන ඔබ හැමෝට සම්මා සම්බුදු සරණ.